අද අපි කතා කරන්නේ ඉන්දියානු ආහාර සංස්කෘතිය. ඉන්දියානු ආහාර සංස්කෘතිය පොහොසත් වගේම විවිධාකාර සහ සම්ප්‍රදායන් තුළ ගැඹුරින් මුල් බැසගත් එකකි. ඒ රටේ දැවැන්ත භූගෝල විද්‍යාව, ඉතිහාසය, ආගම් සහ කලාපීය සිරිත් විරිත් පිළිබිඹු කරයි. ඉන්දියාවේ සෑම කලාපයකටම ආවේනික රසයන් නැත. දකුණේ කුළුබඩු සහිත ව්‍යංජන, උතුරේ ක්‍රීම් කෑම සහ බටහිර හා නැගෙනහිර පැණි රස රසවත් සංයෝජන ඇත. කහ, දුරු, කොත්තමල්ලි සහ ගරම් මසාලා වැනි කුළුබඩු රසය සඳහා පමණක් නොව ඒවායේ ඖෂධීය ගුණ සඳහාද අත්‍යවශ්‍ය වේ. ඉන්දියානු ආහාර බොහෝ විට තාලි සංකල්පය අනුගමනය කරයි. එය සමබර විවිධ කෑම වර්ග, පරිප්පු, එළවලු, බත්, පාන් සහ අච්චාරු සියල්ල එකට පිළිගන්වයි. නිර්මාංශත්වය විශේෂයෙන් හින්දු සහ ජෛන අතර බහුලව දක්නට ලැබෙන අතර මුස්ලිම් සහ කිතුණුවන්ට වැඩිපුර මස් කෑම ඇතුළත් විය හැකිය. උත්සව චාරිත්‍ර වාරිත්‍ර සහ ආගන්තුක සත්කාරයේදී ආහාර ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ආහාර බෙදා ගැනීම ආදරය හා ගෞරවයේ ක්‍රියාවක් ලෙස සැලකේ. සමස්තයක් වශයෙන් ඉන්දියානු ආහාර පිසීම රසය ගැන පමණක් නොව එය සංස්කෘතිය, සම්ප්‍රදාය සහ එකමුතුකම සැමරීමකි.